Hi guys, welcome back to my YouTube channel. දවස් දෙක තුනම මම එක දිගටම වගේ එළියට ගියා. ඉතින් මම හිතුවා ඒ දවස් ටිකේ vlog එකකින් ගේනවා කියලා. ඉතින් මම මේ දැන් යන්නේ මං කාලයක් තිස්සේ ආසාවෙන් බලාගෙන හිටපු මං ආසම කරන දෙයක් ගන්න කියන්නේ ආසම කරන දෙයක් කරගන්න. ඉතින් බලමු මොකක්ද කියලා. ඇත්තට මම දෙපාරක් තුන් පාරක් විතර මම ගියා මේ දෙයට. මට බය නිසා මම ආපහු ගිහිල්ලා නෑ. ඕන නෑ මම වෙන දවසක් කරනවා කියලා හිතලා මම ආපහු ආවා. ෆයිනලි කොහොම හරි අන්තිමට නෑ මම බය නෑ. මම කොහොම හරි මේ දේ කරනවා කියලා හිතලා දැන් මම මේ යන්න ආවේ යන්න. දැන් ඔන්න ඉතින් බලමු අපි මොකක්ද කියලා. මෙන්න මේකට තමයි මම ආවේ. මට space or you want a different space? තචුට ඉස්සරහට ගන්නද? Pen එක. මෙතනින් ස්ටාර්ට් මේ මැද සෙන්ටර් එක this side. Can't do that. If you look like this, it's a problem. Don't move. If you move, it's a problem. Don't do that. Don't do that. Don't move. Yeah, it's really okay. That's it. Move. You move. Give it a second. It will pass through. Yeah. This is. It looks very nice of you. This is the price of beauty. මේ තමා මගේ නෝස් පීසින් එකෙන් පස්සේ ෆයිනලි ලුක් එක. මැෂින් එක ගත්තේ නම් මට මාරුම් විදියට බයක් දැනුණා. විදිද්දිත් මට මාරුම් විදියට රිදුණා. මොනවා වුණත් අන්තිමට මේ තමා මගේ ෆයිනල් ලුක් එක. පේනවනේ මාරුම හැපි එකේ තමා මං ඉන්නේ. මොකද මම කාලයක් තිස්සේ ආසාවෙන් කරන්න බලාගෙන හිටපු දෙයක් නිසා. මට මේකට තව ගන්න ඕනි ගෝල්ඩ් නෝස් ස්පින් එකක්. මම තාම ගත්තේ නැහැ. මම ඒ වැඩ ටික ඊකව දවසට දාගෙන පොඩි බඩගින්නක් ආපු නිසා අපි කන්න ගියා. එදා දවසේ මං ආයෙ වැඩ මුකුත් කරේ නැහැ. එහෙම මම ගෙදර තමා ගියේ. මේ කෑම එක ඕඩර් කරලා එනකන් අපි එතනට වෙලා ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ කෑම කාලා හැමම ගෙදර ගියා. වැඩක් ආයි මට එදා දවසට තිබ්බේ නැති නිසා. මේ පහුවෙදා දවසේ මට නෝස් ස්පින් එකක් ගන්න ගමන්ම මම මගේ අම්මටත් චූටි ගිෆ්ට් එකක් ගත්තා. මොකද මම මගේ අම්මට එහෙම ලොකුවට ගිෆ්ට් දීලා නැති කෙනෙක්. ඉතින් මට වුණා එයාටත් මොනවා හරි චූටි ගිෆ්ට් එකක් අරන් දෙන්න. ඉතින් මම එයාටත් චූටි ගිෆ්ට් එකක් අරගෙන ඒක දෙන්නත් මම එයාව ආපහු එක්කගෙන ආවා. මොකද මට ඕන වුණා එයාව සර්ප්‍රයිස් කරන්න. එයාට කියන්න නැතුව මේක දෙන්න. එයා මොන වගේද සර්ප්‍රයිස් වෙන්න කියලා බලන්න මට ඕන වුණා. ඉතින් මම ඒ නිසා කොහොම හරි කැමරට එළියට යන්න කියලා අම්මව එක්කගෙන ආවා. සතියේ දවසක් නිසා වැඩි ලොකුවට සෙනග හිටියේ නැහැ shopping mall එකේ. සෙනසුරාදා ඉරිදට වගේ නම් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ඉන්නවා මෙතන. අම්මට ෂේන් අවුට්ලට් එකට යන්නත් ඕන කියලා කිව්වා. ඉතින් ඒක නිසා එයා ඒක වහන්න කලින් යන්න ඕනි ගගතම කන්න ගියාමත් කීගියේ කිඳිරි ගගා හිටියේ. කොහොම හරි මම දැන් එයාට කිව්වම ඔයාට දෙන්න දෙයක් තියෙනවා. මම ඔයාට චූටි ගිෆ්ට් එකක් ගත්තකෝ විශ්වාස කරේ නැහැ. පොර කියන්න එපයි කියලා කිව්වා. මම ඇත්තටම ගිෆ්ට් එක අතට දුන්නාම අම්මා විශ්වාස කරේ නැහැ. එයා කිව්වා පොර කියන්න එපා ඔයාට නේද ගත්තේ කියලා ඇහුවා. මොකද මම එයාට එහෙම ලොකු මේ වගේ වටින තෑගි මීට කලින් දීලා නැහැ. මට තෑගියක් දෙන්න හම්බෙලා නැහැ. ඉතින් කොහොම හරි මට මාරම සතුටුයි අම්මට දෙන්න පුළුවන් වුණ එක ගැන මේ ගිෆ්ට් එක. අම්මටත් සතුටු ඇති කියලා මම හිතනවා. එදා දවසෙත් අපි කෑම කාලා ඊට පස්සේ ආපහු ගෙදර ගියා. මේ තවත් දවසක් මම ඔයාලට වීඩියෝ එක පටන් ගත්තෙම කිව්වා දවස් දෙක තුනක වීඩියෝ මම එක vlog එකකින් තමයි මේ අරගෙන එන්න කියලා. ඉතින් මේ අපිට දැන් මේ රස්නේ කාලේ හොඳටම අවුව තියෙන වෙලාවක එන්නක යන්න මම මේ කොහෙද යන්නේ කියලා බලන්න. හරි මම මේ යන්නේ මෙන්න මෙතනට. මම ආවේ ලස්සන මල් බොකිය එකක් ගන්න. කාට දෙන්න වෙන්නේ නැද්ද? හරි කාට වෙන්න දෙන්න කාටද මම මේ මල් බොකිය එක දෙන්න කියලා බලන්න. ටිකටම මගේ වීඩියෝ එකත් එක්ක ඉන්න.
එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ කොහෙද මල් බොකී කරන් යන්නේ කියලා. එතන ලස්සන රෝසස් ගොඩක් තිබ්බා. මම සිලෙක්ට් කරේ වයිට් කලර්. මට ඕන උනේ වයිට් කලර් එකකින් මල් බොකී එක සෙට් කරගන්න. ඉතින් එයා ලස්සනට මේ වැඩේ මේ විදිහට කරගෙන යන ගමන් මම ඉතින් චූටි වීඩියෝ ටිකක් එයාට හොරෙන් තමයි මේ ගත්තේ. ඇත්තටම මට මාරම ලස්සන මල් බොකී එකක් සෙට් කරලා දුන්නා. thank you so much order. මේ තමා මල් බොකේ එකේ ෆයිනල් ලුක් එක. බලන්න ලස්සනද කියලා. ඇත්තටම මේ හැමදේම හරිම නැචරල් වෙන විදිහට එයා මගෙනුත් අහලා මට ඕන විදිහට රැපින් කවර් ඉඳලා හැමදේම මගෙන් අහලා තමයි සිලෙක්ට් කරලා මේ වගේ ෆයිනල් ලුක් එකක් අරන් දුන්නේ ලස්සන විදිහට මල් බොකේ එකට. thank you so much ආයමත් පාරක් මේ වගේ ලස්සන මල් බොකේ එකක් කොහමද සෙට් කරලා දුන්නට. මල් බොකේ එකත් අරන් මම මේ කොහෙ වෙන්නේ නැද්ද යනවැද්දේ. හරි එන්නු කියන මාත් එක්ක යන්න. මම මේ මල් බොකේ එකත් අරන් කොහෙද යන්නේ කියලා බලන්න. ඒ දවස් ටිකේ මම හිටපු තාත්තත් එක්ක මම නිතරම වගේ යන්න පුරුදුන තැනක් තියෙනවා. ඉතින් මම මේ එතනට තමයි යන්නේ. බලමුද? මෙන්න මෙතනට තමයි මං ආවේ. ඇත්තටම ගිය දවස් ටිකේ මම කලිනුත් කිව්වා වගේ මං ටෙන්ෂන් වෙලා හිටිය ටික දවසක්. ඉතින් මගේ හැම ප්‍රශ්නයකටම ලස්සන විසඳුම් ගෙනත් දුන්නේ මෙන්න මෙතනින්. ඇත්තටම ස්තුතියි දේවමෑණියනි ඔබතුමියට මගේ හැම දෙයකම හරි විදියට ලස්සන විදියට මගේ හැම ප්‍රශ්නයක්ම විසඳලා දුන්නට. ඉතින් කොහොම හරි මම එතනට ඇවිල්ලා වැඳලා කරලා සේරම ඉවරලා මේ ආපහු යන ගමන් මම එන ගමන් ගියේ කෑම කන්න. මොකද මම ඒ වෙද්දිත් සෑහෙන බඩගින්නක හිටියේ. ගෙදරින් පිටත් උනේ දවල් වරුවේ. කාලා හිටියේ උදේට විතරයි. ඉතින් බඩගිනි නිසා මොනවා හරි කන්න කියා මම රෙස්ටුරන්ට් එකකට ඒ වගේම මාර මහන්සියෙන් හිටියේ. මොකද ඒ දවස් ටිකේම එක දිගට වගේ එළිය ගියා ඇවිත් කරා. ඒ මහන්සියත් එක්ක සෑහෙන මහන්සියකින් තෙහෙට්ටුවෙන් තමයි හිටියෙත් එක දිගට එළිය නිසා. පේනවනේ අන්තිම වෙද්දී උදේ ගියපු විදිහට නෙමෙයි හවස් වෙද්දි ගෙදර ආවේ. මේ විදිහට තමයි මගේ ගිය දවස් ටික ගෙවුනේ. ඉතින් ආයෙත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. අමතක නොකර මව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. ඔයාලගේ ආදරණීය සරණී.